අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරනවල හැමෝටම 2026 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරඟාවලියේ උණුසුම් තොරතුරු රැගෙන එන්නයි අද අපි සූදානම් වන්නේ. ඇෆ්ගනිස්තානය කියන්නේ දැන් ලිහිසි පහසු කණ්ඩායමක් නෙවෙයි. ඉතින් 2026 සටනට ලංකාව ඇත්තටම සූදානම්ද? ලංකාවේ වෙන කිසිම තැනක තාම පළ වෙලා නැති මේ තීරණාත්මක තරඟාවලියේ සම්පූර්ණ නිල කාලසටහන තමයි අද අපි සුපුන් විත් ක්‍රිකට් තුලින් ගෙන එන්නේ. මේ වගේ අලුත්ම ක්‍රිකට් තොරතුරු හැමෝටම කලින් දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. මුලින්ම අපි බලමු හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න 2020 තරඟාවලිය ගැන. මේ සියලුම 2020 තරඟ පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ෂාර්ජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමු 2020 තරඟය 2026 මාර්තු මාස 13 සිකුරාදා ආරම්භ වෙනවා. දෙවන 2020 තරඟය මාර්තු මාස 15 වෙනිදා ඉරිදා පැවැත්වෙනවා. ඒ වගේම අවසන් හැවත් දෙවන 2020 තරඟය මාර්තු මාස 17 වන අඟහරුවාදා පැවැත්වෙනවා. මේ තරඟ ආරම්භන වේලාවන් ගැන ඔබ හිතනවා කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. ෂාර්ජා වලදී තරඟ ආරම්භ වන්නේ එහි වේලාවෙන් සවස් 6:30ට. ඒ කියන්නේ අපේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට මේ උණුසුම් 2020 තරඟාවලිය ආරම්භ වෙන්නට නියමිතයි. 2020 තරඟාවලියෙන් පස්සේ තරඟාවලිය ඩුබයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත මාරු වෙනවා. එක් දින තරඟාවලිය සඳහා. පළමු එක් දින තරඟය මාර්තු මාස 20 වෙනිදා, දෙවන තරඟය මාර්තු මාස 22 වෙනිදා, දෙවන හෙවත් අවසාන ODI තරඟය මාර්තු මාස 25 වෙනිදා පැවැත්වෙනවා. මේ එක් දින තරඟ සියල්ලටම ලංකාවේ වේලාවෙන් දහවල් එනම් උදෑසන 11:30ට ආරම්භ වෙන්නට නියමිතයි. ඉතින් තරඟාවලිය ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඇෆ්ගනිස්තානට එරෙහි වැඩිම ලකුණු රැස් කරන්න අපේ පිටිකරුවන්ගෙන් කවුද? ඔයාලා හිතන්නේ මේ පාර නුවන් තුෂාර අපේ ස්කෝඩ් එකට කැඳවයිද? ඉතින් ඔයාලගේ අදහස පළ කරන්න කමෙන්ට් එකකින්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු බලාපොරොත්තු වෙන්න. සමුගන්න එතෙක් ඔබට ජයග්‍රාහී දවසක් වේවා.